මොන දේ කරලත් කොණ්ඩේ වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් ඔයා මෙන්න මේ මාස්ක් එක නම් try කරලා බලන්න ඕනේ. Hi guys, welcome back to my YouTube channel. මේ වීඩියෝ එකෙන් ඔයාලට ලේසියෙන්ම ගෙදරදීම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය වලින් හදාගන්න පුළුවන් hair mask එකක් ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මේකට අපිට ඕන වෙන්නේ පොකුරු වදමල්, කරපීංචා. අපිට මේකට ගන්න පුළුවන් පොකුරු වදමල් වගේම ඒ වදමල් වල කොලත් ගන්න පුළුවන්. ඒ වගේම කරපීංචා. මේ මාස්ක් එක හදාගන්න මම පාවිච්චි කරනවා මේකෙදී. මේ වදමල් hair mask එක හදන්න අනිත් වදමල් එක පාවිච්චි කරනවට වඩා මේ පොකුරු වදමල් එක පාවිච්චි කරනවා නම් වැඩිපුරම හොඳයි. එතකොට වැඩිපුර benefits ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හොඳින් හොදලා අරගෙන අපිට පුළුවන් වදමල් ටික පෙතිවෙන් කරගන්න. ඒ වගේම මොනවාද වදමල් කොළ ටික පොඩියට කඩා ගන්න පුළුවන්. එතකොට බ්ලෙන්ඩ් කරගන්න ලේසියිනේ. දැන් මම හදන්නේ හොඳට බ්ලෙන්ඩර් කප් එකකට දාලා මේ වදමල් ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේක කීප සැරයක් බ්ලෙන්ඩ් කරනව නම් හොඳයි. එතකොට අර කෑලි ඉතුරු වෙන්නේ නැතුව බ්ලෙන්ඩ් වෙනවනේ. නැත්නම් මේව අර කෙස් ගස් වල ඇප්ලයි කරාට පස්සේ මේ කොණ්ඩේ ඉතුරු වෙන්න පුළුවන් නෑවට පස්සේ. බ්ලෙන්ඩ් කරන්න රේස් වෙන්න ඔයාලට පුළුවන් වතුර ටිකක් මේකට ඇඩ් කරගන්න. ඔන්න ඉතින් බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ වදමල් ටික මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාගේ කොණ්ඩේ යනවා නම් කොණ්ඩේ ගැට ගහනවා නම් කොණ්ඩේ තඹ පාට වෙලා තියෙනවා නම් ඒ වගේ මොළුවේ ඉස්සොරි තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ hair mask එක සතියට 3 වතාවක් විතර පාවිච්චි කරලා බලන්න. මේ hair mask ඇප්ලයි කරන්න කලින් මුලින්ම ඔයා කොණ්ඩේ හොඳට පීරගෙන ඉන්න, ඔළුවේ තියෙන ගැට කඩාගෙන ඉන්න ඔක්කොම මුලින්ම. එහෙම නැති වුණොත් වෙනදටත් වඩා කොණ්ඩේ ගැලවිලා යන්න බලයි. ඒක නිසා මුලින්ම හොඳට කොණ්ඩේ පීරගෙන ඉන්න. ඊට පස්සේ මේ මාස්ක් එක හොඳට ස්කැල්ප් එකේ වදින විදියටයි ඊට පස්සේ මුලි කොණ්ඩෙම ඇප්ලයි කරගන්න තියෙන්නේ. මට නැචරලින්ම තියෙන්නේ සිල්කි ස්ට්‍රේට් hair එකක්. ඉතින් මේ වගේ මාස්ක් පාවිච්චි කරන එක මට ඇත්තටම උදව් වෙනවා. මේ මගේ hair එක මේ විදිහට තියාගන්න. නැත්නම් ගැට ගහලා ඩැමේජ් වෙන්න බලනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ මාස්ක් එක විනාඩි 20ක් පැය භාගයක් විතර ඔළුවේ තියලා වොෂ් කරලා දාන්න. මම මේ දවස්වල නම් මොකොත්ම ෂැම්පු කන්ඩිෂනර් යූස් කරේ නැහැ. මොකද වදමල් හිබිස්කස් කියන්නේ ස්වභාවිකවම ක්ලෙන්ස් එකක් විදිහට ක්‍රියා කරන හින්දා මම ෂැම්පු මොකොත් යූස් කරේ නැතුව නිකම්ම වොෂ් කරලා දැම්මා. ඔයාලට ඕනේ නම් අර ඒකේ නිකන් අමුතු ස්මෙල් එකක් එන හින්දා කැමති නම් ෂැම්පු යූස් කරන්න පුළුවන්. ඔන්න ඉතින් මේ තියෙන මම කොණ්ඩේ වොෂ් කරන් ආවට පස්සේ තියෙන විදිය. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඒ වගේම තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.